යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බලන්න ඇති. අපි ඇත්තරම එතන ඒ වීඩියෝගෙන් නැවැත්වේ හෝටන් තැන්නේ බේකස් ඇල්ලලං අපි වීඩියෝ එක නැවැත්තුවා මේ දිග වැඩි වෙන හින්දා. ඉතින් අපි අද වීඩියෝකින් ස්ටාර්ට් කරමු. අපේ මේ මැප් එකේ පේන විදිහට අපේ වර්ල්ඩෙන් සහ මිනි වර්ල්ඩෙන් කියන ලොකේෂන් වලට අපි කොහොමද ගියේ අපේ එකත් එක්ස්පීරියන්ස් අපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. අපි බලමු මේ වීඩියෝ එකකින් අපි කතා බහ කරමු. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට අපේ වීඩියෝස් ඔයාලට අපි වීඩියෝ එකක් දාපු සරින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින්න අපේ වීඩියෝ එකත් එක්ක. යාළුවනේ බලන්න මේ පරිසරය ලස්සන. අපි දැන් බේකස් ඇල්ල බලලා ඉවරලා ටිකක් දුර ඉස්සරහට ආවා. වලවල් කියනෝනේ. ඉතින් ඉදිරියට යන ගමන් හරි ගස්කොලන් දිගේ. කන්ද උඩ අර බලන්න උඩ ගහක් තියෙනවා. අත කොළ නැතුව අර බලන්න. සෑහෙන ලස්සනයි පරිසරය. නිස්කලංකයි අවුවත් දැන් ටිකක් අඩුයි. ආරෙන්නේ නැහැ මේ කවල දාලා. ඔව්. ඉතින් ඒ තංකේ යට දිනනවා. ඔව්. වතුර නිකන් බම්ප් වෙන්නේ නැහැ. මේ මුල්ලට එහෙම දිනනවානේ. ඔව්. මේ වලවල් දින බලා ඉන්න. මාරම ලස්සනයි යා පරිසරය. ඇත්තටම ලස්සනයි. අර නැට්ට. බලන්න පාරේ හැටිලා හලුවනේ. පාර. ඔයාගේ කෙන් ගන්න. මාව ගන්න මේ බලන්න පාර අම්මා. ආයි නිකන් මේ ඔෆ් රෝඩ්. බලන්න යාළුවනේ පාර කොච්චර කැඩලාද. හේදිලා ගිහිල්ලා වගේ වට වෙන්නේ තාම වැස්සට. හේදිලා ගිහිල්ලානේ. ඔව්. කී දහහක් මේ අඩි පෑගෙන්න නැති මේ ගල්. පිරිමැදිලා වගේ තියෙන්නේ. ඒකනේ. ඔව් ඇයි වතුර පාර හැදෙනවනේ මේ පැත්තේ. උඩින් එන ගලා යන වතුර පාර. ඒ හේදිලා යනවා. යාළුවනේ මේ බලන්නකෝ. දැන් මීදු වෙනවා. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 2:10ද? දැන් වෙලාව 1:50ට වගේ වෙලා තියෙනවා. මීදුමත් එනවා ඉතින්. එන්නෙන් වෙනස් වෙනවා ක්ලයිමේට් එක. ලස්සන වතුර පාරක් තියෙනවා. ඉතින් බලමු අපි. පාර තිරසුදුයි. යාළුවනේ අපි දැන් වර්ල්ඩ් එන්ඩ් එකේ ඉන්නේ. ඔයාලට මැප් එකේ අපි ඉන්න ස්ථානය පේනවා. අපි එතන තමා දැන් ඉන්නේ. මේ අර ඔව් ඒක තමයි. ඒ උන්න බලන්න නෑ නෑ යන්න. අර තියෙන්නේ පොට්ට බලන්න මහා හරියට. මේ වන්නකොටම නෑ. පොඩ ඉන්නේ. තබට ළඟ. සුගන්ධ. මේ කම්බි ටික කලින් මේ උඩ තිබුණේ. දැන් පහළට දාලා. එහෙමද? ඇයි මේ ළඟට යන හින්දා? දැන් මෙතනදී බෑවට යන්නේ වැටෙනවනේ. ඔව්. යාළුවනේ මට පේනව නේද මේ ලෝකාන්තේ පේන්නේ නැහැ මුකුත් පහළ මේ මීදුම තියෙන ගොඩක්ම ටුට්ටක් කියලා එම් බලන්න මීදුම අඩු වේද කියලා සෑහෙන මීදුම අතරම හරියම සතුටුයි ඈ අපි නිකන් අපිට නිකන් පේන්නේ මේ අපි නිකන් අපි අහස උඩ ඉන්නවා වගේ අහස වලාකුළු පාත වගේ අපිට පේන්නේ අපිට යනවා දැන් වර්ල්ඩ් එන්ඩ් එකේ
තියෙනවා. එතන ඉඳන් මීටර 50ක් විතර ඉස්සරහට යද්දි අපිට පුළුවන් බලා ගන්න මේ අපේ මෙතන ඉඳන් මේ රටවල් වලට තියෙන දුර. ඒ කියන්නේ බැංගලෝර වලට, නිව්සීලන්ත වලට තියෙන දුර ප්‍රමාණයක් ගහලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. දැන් යන්කෝ ඉස්සරහට. ලෝකාන්තේ නම් පුංචි ලෝකාන්තේ බලන්න යන්නේ. මෙතනින් අපි පිටත් වෙලා දැන් අපි ඉදිරියට යන ගමන් ඉන්නේ පුංචි ලෝකාන්තේට. අපි ලෝකාන්තේ තමයි ලෝකාන්තේ අපිට බලන්න දුන්නේ. මිදුමින් ගහලා තිබුණේ සෑහෙන්න පහළ පෙවුන්නේ. ඉතින් නම් මීටර 870ක් විතර ප්‍රපාතේ තියෙනවා. ලෝකාන්තේ ඉතින් අපි දැන් බලමු. මම හිතන්නේ පුංචි ලෝකාන්තේ ඉන්නේ මීටර 270ක් වගේ පොඩි ගානක් තියෙන්නේ. අපි දැන් පුංචි ලෝකාන්තේ බලලා එහෙම අපි එන්ට්‍රන්ස් එක පැත්තට යනවා. දැන් බලමු ගිහිල්ලා පුංචි ලෝකාන්තේ මොන වගේ ප්ලේස් එකක්ද කියලා. ලෝකාන්තේ නම් පුංචි ලෝකාන්තේ යන පාර මේ වගේ තමයි ඉතින් අපිට පෙන්නුම් කරන්නේ. දැන් අපිට මට අපි ගොඩක් දුර ඇවිල්ලා නේද? අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු. කොහොම හරි දැන් අපි මේ ගමන කොහොම හරි එන් කරන්න ඉපෑ. ආව වගේම ස්ටාර්ට් කරපු පොයින්ට් එකට අපි යන්න බෑනේ. අපි යමු කොහොම හරි. යාළුවනේ මේ ඉන්නේ දැන් පුංචි ලෝකාන්තේ. මේ පුංචි ලෝකාන්තේ මීටර 270ක ප්‍රපාතයක් තියෙන්නේ. අතරම අපි ආපු දවසේ සෑහෙන්න මීදුමින් තිබුණා. ලෝකාන්තෙත් ඒ වගේ පහළ පේන්නේ නැහැ. ඉතින් අපි ටික වෙලාවක් බලා හිටියා. එන්නට මීදුම ලොකුවට අඩු වුණේ නැහැ යාළුවනේ. අපි දැන් වයි ජංක්ෂන් එක පැත්තට බලා ඉඳලා අපි කියන්නේ බලකට බලා හිටියා. වයි ජංක්ෂන් එක පැත්තට මීදුම අඩු නොවුණු හින්දා අපි තව ටිකකින් පිටත් වෙනවා. මෙන්න පෙන්න පාර තමයි අපි යන්න තියෙන්නේ දැන්. අපි යාළුවනේ ඉතින් වැඩි වෙලා හිටියේ නෑ පුංචි ලෝකාන්තේ. පේන්නේ නෑ මීදුම හින්දා. අපි දැන් පුංචි ලෝකාන්තෙන් යනවා අපි එතන වයි ජංක්ෂන් එකට. ඉතින් දැන් කිලෝමීටර් 2ක් තියෙනවා. දැන් මේ පාර තමයි මේ යන පාර. මේ පැත්තේ තමයි පුංචි ලෝකාන්තේ. අපි යන් දැන් ඉස්සරහට. යාළුවනේ දැන් අපි මිනි වර්ල්ඩ් එන්ඩ් එකකින් මීටර 500ක් විතර ආවා. මම පේනවනේ ඔයාලට පේන මේ තියෙන පාර. අම්මෝ. අනිකර ගල් තලාව තියෙන්නේ. පාර කපලා හදලා. මේ වගේ පාරක් තමයි තියෙන්නේ. ඉතින් යන්න ඉස්සරහට. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි දුරක් තමයි ඉතින්. ආව වගේ මේ යන්නත් එපා. බෝඩ් වෙන්න ගියා එනේ වල්පත් ගියා. එනවනේ. ඔව්. මේ අපි ආපු පාර මේ පරිසරය ලස්සනයි. මට පොඩ්ඩක්වත් කකුල් දෙකේ අර විතරයි අමාරු. ඒ කියන්නේ කකුල් දෙක විදින ගතිය විතරයි තියෙන්නේ. ලොකු මහන්සියක් නෑ අර මේ පැත්ත හීතල හින්දා. කියන්නේ අවුවත් එනවා අවුව ආවට වැඩකුත් නෑ. පරිසරය හීතලයිනේ. පරිසරය පට්ටම කූල්. මොනේ මේ බාන්නකෝ අර ගස් උඩ බාන්න අර පාසි වගේ මේ තියෙන පහසි වගේ මේ එතකොට මේ ඒ පාසි තියෙන්නේ මේ කියන්නේ ආලෝකයේ අඩු හින්දා ඒ ආලෝකය ලබා ගැනීම සඳහා තමයි මේ ගස් උඩ තියෙන මේ ලොකු ගස්වල මේ පොත්තේ මෙහෙම පැලවෙන්නේ.
යාළුවනේ දැන් අපි අතන Y junction එක අපිට දැන් පේනවනේ. සෑහෙන ඉතින් අපි දුරක් ගිහිල්ලා ඒක සැල්ල බලලා ලෝකාන්තේ බලලා පුංචි ලෝකාන්තේ බලලා අපි ආවා. දැන් යන්නේ මේ පැත්තට. මේ තමයි අපි දැක්ක Y junction එක. අපි යනකොට ගියේ මේ පැත්තේ කර කට්ටියක් එන්නේ. පැත්තෙන් ගියේ අපි ආවේ මේ සයිඩ් එකේ. කිලෝමීටර් 9මාරක් විතර කවර් කරලා. 10මාරක් විතර නේ. 4 5 9 10. අතන ඉතින් අර පැත්තෙන් ගිය මෙහෙන් ගියත් අපෝ කි 11 විතර ඇවිල්ලා මේ. කිලෝමීටර් 1යි 7 1යි. මෙතන 1යි 5යි. මෙහෙන් ගියොත් අපි කිලෝමීටර් 11 විතර ඇවිල්ලා. මෙහෙන් අපි ගියේ. ආරෙන් ගියොත් අර 5යි. ඔව්. 8යි. නෑ. දෙපැත්තේ මේකයි යා. දෙපැත්තේ මේකයි. දෙපැත්තේ මේකයි. අපි දැන් යන්නේ අපේ චෙක් පොයින්ට් එකට. එතන චෙක් කරපු තැනට එතනටත් කිලෝමීටරයකට අඩු ගාණක් වගේ ඇති. මාරුම අත්දැකීමක් ගත්තේ නේ තාත්තේ. අපි දැන් මේ මාරුම එක්ස්පීරියන්ස් එකක් නියමයි. ඔයාලත් එන්න ඉතින්. ගෝන් වලි ඔක්කොම හිටියා. ඔව් සත්තු ගොඩක් හිටියා අපි දැක්කා. සෑහෙන්න හිටියා. අර තොඩි රිලවෙකුත් හිටියා. ඒ රිලව අනේ මන්ද සෝරි වඳුරකුත් හිටියා. කපුටෝ කොඩි ලොකුයි කියන්නේ මේ කපුටෝ. ඒ වඳුර අනේ මන්ද අපේ පැති වලට වැඩිය ලොකුයි නේ තාත්තේ. ඔය ඔය ඒ කපුටෝ කපුටෝ නේ මු රාජාලි වගේ මේ කපුටෝ. මොකද කරන්නේ නේ. කපුටොත් ඒ වගේ මු රාජා බඩු ඉන්නේ. සෑහෙන සතුටක් දැක්කා. ඉතින් ඔයාලත් එන්න බලන්න මේ අපි මේකට කියන්නේ ඇත්තටම මේ එකපාරක් හරි ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් ඇවිදලා යන්න ඕනේ. දැන් යාළුවනේ අපි ආවා. ඔයාලට පේනවා ඇති අතන චෙක් පොයින්ට් එක උඩ. පේනවනේ චෙක් පොයින්ට් එක අර. දැන් අපි කෙලිම කාපාගේකට යන්නේ. එතන චෙක් පොයින්ට් එක ළඟ ඉන්නේ දැන් අපි. ලොකු ටාගට් එකක් කවර් කරා වගේ. ඉතින් කිලෝමීටර් 10ක් විතර ආවනේ ආසන්නව. බේකර්ස් බෙන්, වර්ල්ඩ් එන්ඩ්, මිනි වර්ල්ඩ් එන්ඩ් ඔය තුනම අපි බලලා. ඔයාලට පේනද මෙතන පේන උඩ තියෙන්නේ අර දැන් චෙක් පොයින්ට් එක උතනින් තමයි අපි බෑග් චෙක් කරේ. මේ අපි එතනින් දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් හෙට අපි යනවා පිදුතලාගල. අපි මම ඒකෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. යාළුවනේ අදට අපි වීඩියෝ එක මෙතනින් අපි නතර කරනවා. thank you ඔයාලට අපේ වීඩියෝ දෙකම බැලුවට. ඉතින් හෝටල්තන්නේ ලස්සන අපි ලැබුව අත්දැකීම් සහ අපි විඳපු දේ කියන්නේ අපේ විඳපු ස්වභාව සෞන්දර්ය ලක්ෂණ දැන් අපි ඔයාලට ගෙනල්ලා පෙන්නනවා. ඉතින් මෙවැනි වීඩියෝස් තව අපේ මේ වගේ අපේ ලංකාව තුළ තියෙන මෙවැනි වීඩියෝ ඔයාලට දැක බලා ගන්න අපේ channel එක subscribe කරන්න යාළුවනේ. bell icon එක click කරන්න. ඉතින් ඔයාලට එතකොට notification එකක් අපේ වීඩියෝ එකක් ගන්න යනවා. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්. අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.